හායි යාළුවනේ, ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් කාලෙකට පස්සේ තමයි මම වීඩියෝ එකක් දාන්න කල්පනා කරේ. මේක මම නිවාඩු දවසක හදපු පපාය ජූස් එකක් ගැන. අපි මොනවා හරි කෑමක් හරි බීමක් හරි කෑමට ගන්නවා නම් ඒකේ රස වගේම පෙනුම ගැනත් හැම වෙලාවම කල්පනා කරනවානේ. ඉතින් හැමදාම හදන පපාය ජූස් එකට අවශ්‍ය දේවල් එකතු කරන ගමන්ම ඒක ලස්සන කරගත්තේ මෙහෙම. අපි ගෙවන ජීවිතේ කොච්චර කාර්යබහුල වුණත් අපි කරන පොඩි වෙනස්කමක් හින්දා තව කෙනෙක්ගේ සතුට ඇති කරන්න පුළුවන්. ඒ වගේම අපිටත් හොඳ ආත්ම තෘප්තියක් ලබන්න පුළුවන්. ඉතින් මමත් හැමදාම බොන පපාය ජූස් එකට මේ වගේ පොඩි වෙනසක් කරලා මට අවශ්‍ය ආත්ම තෘප්තිය ලබා ගත්තා. ඇත්තටම පපායා කියන්නේ නැත්තම් ගස්ලබු කියන්නේ හොඳ විටමින් සප්ලිමන්ට් එකක්. ඉතින් මේ වගේ ස්වභාවික පළතුරු අපි නිතරම ආහාරයට ගනිද්දී අපිට අවශ්‍ය ශරීරයට අවශ්‍ය විටමින් පෝෂක ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගස්ලබු කන්ස්ටිපේෂන් නැත්තම් මලබද්ධයත් අඩු කරන හොඳ ඖෂධයක්. ගස්ලබු වල තියෙන ගොඩක් වැදගත් පෝෂකය වෙන්නේ විටමින් A. අපි අහලා තියෙනවානේ කහපාට එළවලු වල විටමින් A ගොඩක් බහුලව තියෙනවා කියලා. ඒ නිසාම මේක ගොඩක් රූපලාවන්‍ය කටයුතු වලදී ෆේස් වොෂ් විදිහට වගේම බොඩි ලෝෂන් විදිහටත් නිෂ්පාදනය කරනවා. බොඩි ලෝෂන් විදිහට ඒ වගේම මේ රූපලාවන්‍ය කටයුතු වලදී ආලේපන විදිහට මේක යොදා ගන්නට වඩා අපේ දෛනික ආහාර වේලේදී අවශ්‍ය පළතුරු එකතු කරගන්න අවස්ථාවලදී මේක අතුරුපසක් විදිහට එකතු කරගන්න ගත්තොත් අපිට හොඳ පෝෂකයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ආලේපන විදිහට පාවිච්චි කරනවට වඩා අපි ආහාරයට මේ ඉක්මන් ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් අපේ ගෙවත් ඇතුලේ අපිට තියෙන පොඩි ඉඩකඩක වුණත් මේ ගස්ලබු කියන ශාකය ඉක්මනින් වවා ගන්න පුළුවන්. ඉතින් වෙළඳපොලේ විවිධ රසායනික ද්‍රව්‍ය යොදලා ඉදවා ගත්ත ගස්ලබු වලට වඩා අපිට නිවස තුලදීම ස්වභාවික ඉදගත් පළතුරක් ආහාරයට ගැනීමෙන් අපිට හොඳ යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ මගේ පපාය ජූස් එකේ පෙනුම කොහොමද කියලා. පෙනුම වගේම රසත් හොඳින්ම තිබුණා.